Hi guys, ඉතින් අද මං ගෙනාවේ ඩුබායි vlog එකක්. ඉතින් අපි ඩුබායි ගියපු tour එකේ first vlog එක තමයි මේක. ඉතින් අපි ඩුබායි airport එකේ ශ්‍රී ලංකන් airport එකේ ඉඳන් ඩුබායි airport එකට යනකම්ම clips ටික මේකේ තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි විස්තර ටිකක් කියන්නම්. ඉතින් ඩුබායි යන්න හිතන් ඉන්න හෝ වෙන කොහේ හරි රටකට යන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මේ අපි ඉන්නේ ශ්‍රී ලංකන් ඩියුටි ෆ්‍රී එකේ. ඉතින් ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට්ස් නම් අනේ මන් දන්නේ ඒක යන රටට අනුව ඩිපෙන්ඩ් වෙනවා ඇති. අපි ගියේ ඩුබායි වල නම් චොක්ලට්ස් මාරම ලාභයි. ඉතින් ඒකින්දා ඒ කියන්නේ ඒක අපි යන්න කලින් දැනන් හිටියේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලම ඔයගොල්ලන්ට කියනවා ඩුබායි වල චොක්ලට්ස් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට්ස් ගන්න එපා ඩුබායි වලට යනවා. ඉතින් අපි ඇත්තටම කරේ ඩියුටි ෆ්‍රී එකේ තිබ්බ ප්‍රයිසස් එහෙම පික්චර්ස් අරගෙන ගියා. ඊට පස්සේ ගිහිල්ලා කම්පෙයාර් කරලා තමයි ගණන් අඩුයි කියලා අපි එහෙම්ම ගත්තේ. ඉතින් ඔයගොල්ලොත් ඒක කරන්න ඔයගොල්ලන්ට ඩියුටි ෆ්‍රී එකේ මොනවාරි ගන්න ඕන නම් ආයෙ එද්දි ඒවා ටික ගන්න තියාගන්න. So after all that walking, we went to have lunch. ඉතින් අපි ගියේ දවල් ෆ්ලයිට් එක. ඉතින් ෆ්ලයිට් ෆුඩ් ඇත්තටම මදිනේ. ඒකින්ද අපි ෆ්ලයිට් එක නගින්න කලින් මොන හරි කන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම මෙතන ෆුඩ් මාරම රසයි. and මේ තියෙන්නේ ෂොප් එකේ entrance එක. so අපි කාලා ඉවර වෙලා ගියා නිකන් වටේ මොනවද තියෙන්නේ කියලා බලන්න ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. හැබැයි අපි ඩියුටි ෆ්‍රී එකෙන් නම් මොනවත් ගත්තේ නැහැ. ඉතින් මෙන්න මෙහෙමයි අපි ෆ්ලයිට් එකට නගින්න ලෑස්ති වුණේ. So first let's start from the flight. ඉතින් අපි ගියේ Sri Lankan Airlines එකේ, which is the one and only and the best airlines in Sri Lanka. ඉතින් flight එක ගැන කතා කරොත් ඇත්තටම හොඳ flights දෙකක් තමයි අපිට යන්නයි එන්නයි දෙකටම හම්බුනේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න ඕනේ නම් අපිට හම්බුන best flight එක යති අපිට හම්බුන flight එකද නැත්නම් එද්දි අපිට හම්බුන flight එකද කියලා අන්තිම වෙනකම් මේ සීරීස් එක බලන්න ඕනේ. හරිද? So ඇත්තටම ෆ්ලයිට්ස් දෙකේම අපිට එම ඉෂුව එකක් තිබ්බේ නැහැ. දෙකම හොඳයි. ඉතින් මම මොකක්ද හොඳම කියලා කියන්නේ නැහැ අන්තිම vlog එක වෙනකන්. So ඊට පස්සේ අපි කතා කරමු ෆුඩ් ගැන. ඉතින් ෆ්ලයිට් ෆුඩ් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ආස කරන ෆුඩ් જાතියක් නෙමෙයිනේ. මොකද ගොඩක් කම්බිනර කන්න බැරි වගේ දේවල්. ඉතින් ඇත්තටම මට නම් යද්දී දෙකේම හම්බුන ෆ්ලයිට් ෆුඩ් හොඳයි. ඒ කියන්නේ යද්දී අපිට හම්බුනේ yellow rice එකක්, curry එකකුයි chicken උයි එක, and side dishes වලට beetroot salad එකක් තිබ්බා. ඒක නම් මම ඇල්ලුවේවත් නෑ because මම එහෙම beetroot salad කන්න ෆෑන් කෙනෙක් නෙමෙයි. and dessert එකට හම්බුණා සව් වගේ එකක්. ඒක රහයි but එච්චර කන්න බෑ පොඩ්ඩක් අර මොනවද ගී තියෙන්නේ ගී දාලා වගේ තියෙන්නේ. So I didn't like the taste of it that much. So yeah, food එහෙමයි. මට ඇත්තටම අවුලක් උනේ නැහැ. අපි කොහොමත් කලින් කාලා ආපු හින්දා මේ ටික කෑවම අපිව ගොඩක් full වුණා. So next let's talk about the customer service. ඉතින් මේගොල්ලෝගේ customer service එක ඇත්තටම මාරම හොඳයි, මාරම pleasant. ඉතින් මම කියන්නේ අපි ගියපු flight එක ගැන. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන් ඩුබායි වලට ගියපු flight එක ගැන අපි එද්දි අපිට හම්බුන experience එක බලන්න නම් ඔයගොල්ලෝ අන්තිම වෙනකම් බලන්න ඕනේ මම කලින් කිව්වා වගේ. ඉතින් මේ flight එකේදී නම් ඇත්තටම it was a really good experience. හැමෝම හොඳට කතා බහ කරලා උදව් කරලා හොඳ සර්විස් එකක් අපිට ලබා දුන්නා. ඉතින් මං සාමාන්‍යයෙන් දවල් ගමන් වලට කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් මට නම් මේ දවල් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක වැඩිය සෙට් උනේ නැහැ. So ඒගොල්ලෝ කොහොමද දන්නේ? But I personally think that night flights are better කියලා. මොකද view එකත් ලස්සනට පේනවා and it feels very cool. So yeah. So anyways අපි ෆ්ලයිට් එකෙන් බැහැලා මෙන්න මෙහෙම මෙට්‍රෝ එක තමයි ලගේජස් තියෙන ප්ලේස් එකට ආවේ. ඊට පස්සේ ලගේජස් තියෙන ප්ලේස් එකට ඇවිල්ලා ඒ ටිකත් අරගෙන මේ තියෙන ඩුබායි ඩියුටි ෆ්‍රී එක අපි එතන නම් වැඩි වෙලා හිටියේ නැහැ because අපි ආයේ එද්දිත් එතන මොන හරි ගන්න ඕනේ නම් එතකොට බලන්න කියලා හිතාගෙන වැඩි වෙලා හිටියේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ඩුබායි ටුවර් එක පටන් ගත්තේ. ඉතින් ඩුබායි වල අපි කරපු දේවල් කියපු shopping malls
and unboxing videos ඔක්කොම මම next vlogs වල ගෙනවා, so stay tuned. ඉතින් ඔයගොල්ලෝ ඩුබායි යන්න plan කරන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ series එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මම vlog එක end කරන්න කලින් ඔයගොල්ලන්ට කියන්නම් අපි හිටපු hotel එක ගැන. ඉතින් අපි අල්මුටීනා වල තමයි හිටියේ. අල්මුටීනා වල City Avenue Hotel එකේ තමයි අපි හිටියේ. මේක 3-star hotel එකක් මම මතක විදියට. So 3-star hotel එකට it's actually okay, not bad. So yeah, ඊළඟ vlog එකකින් මම ඉතුරු විස්තර ටික ගෙන්නම්. Thank you so much for watching. Bye.